අයිබෝවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. පිටරට වාසය කරන බොහෝ දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි උණු වතුරට කොණ්ඩේ ගැලවෙනවා. ඒ වගේම අකලට කොණ්ඩේ ගැලවෙනවා. ඒ වගේම තමයි අධික හිස්සොරි ඇති වෙනවා. පිටරටවල වල තියෙන වතුර ස්නානය කරපුවාම. ඉතින් ඒකට උත්තරයක් අරගෙන තමයි අද ආවේ. ඉතින් ගොඩාක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් නිසා ඔයගොල්ලන්ට ඉන්න රටක ඉඳන් හදා ගන්න පුළුවන් තෙල් එකක් ගැන කියලා දෙන්න තමයි හදන්නේ. ඔයගොල්ලෝ ගන්න ඕනේ බීලුණු ග්‍රෑම් 250ක්. බීලුණු ග්‍රෑම් 250ක් අරගෙන හොඳට බ්ලෙන්ඩ් කරලා තලපයක් විදියට හදාගන්න. හොඳට ගුලියක් වගේ හදාගන්න බීලුණු ටික. ඊට පස්සේ ඔලිව් තෙල් බෝතලයක් ගන්න. ඔලිව් තෙල් බෝතලයක් අරගෙන පිරිසිදු භාජනයක ලිප තියා ගන්න. ඊට පස්සේ අර බීලුණු තලපය එකතු කරන්න තෙල් එක විනාඩියක් විතර රත් වීගෙන එනකොට මතක තියාගන්න මද ගින්දරේ කියන්නේ සියුම් ගින්දරේ තමයි තෙල් එක හදා ගන්න ඕනේ. හීනි ගින්දරක් එකතු කරගන්න. ඊට පස්සේ විනාඩි 1මාරක් විතර තෙල් එක හොඳට ලුණු ටික කරවීගෙන එනකොට ඒකට එකතු කරගන්න කාරපිංචා ටිකක්, ඒ වගේම මුළු හාල් ස්වල්පයක්, කුරුඳු ස්වල්පයක්. ඊට පස්සේ මේ තෙල් එක විනාඩි 15ක් 20ක් විතර මද ගින්නේ හොඳට කකාර ගන්න. ඊට පස්සේ විනාඩි 15ක් 20ක් විතර ගියාට පස්සේ තෙල් එක ලිපෙන් බාගෙන හොඳටම නිවෙන්න හරින්න. පසුව තෙල් එක පිරිසිදු භාජනයකට පෙරාගෙන කරාඹු නැටි 2-3ක් එක්කාසු කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ නාන්න පෙර පැය 2කට කලින් ඩබල් බොයිල් කරගන්න. තෙල් එකෙන් ටිකක් අරගෙන ඩබල් බොයිල් කරලා හොඳට හිසේ ආලේපනය කරගන්න. ඩබල් බොයිල් කරලා ගන්න අනිවාර්යෙන්. එවිට හිස් කබලට වේගයෙන් තෙල් ටික අල්ල ගන්නවා. ඒ හින්දා අනිවාර්යෙන් ඩබල් බොයිල් කරලා ගන්න. පැය 2කට කලින් ගන්න. ඊට පස්සේ නාන්න. ඉතින් ඔන්න පිටරට වාසය කරන බොහෝ දෙනෙක් අහලා තිබු ප්‍රශ්නයක් තමයි අද මම මේ උත්තර දුන්නේ. තෙල් එකක් හදා ගන්න විදිය කියලා දෙන්න කිව්වා. පිටරට තියෙන අමුද්‍රව්‍ය වලින් හදා ගන්න පුළුවන් විදියට. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ තෙල් එක ඔයගොල්ලෝ ඉන්න තැනක ඉඳන් හදාගෙන කොණ්ඩේ ආලේපනය කරන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.